මුන්දේන කොහොමද මේ ලව් ස්ටෝරි එක පටන් ගත්තේ කියලා මම දන්නේ මගේ මතකේ හරිනම් මට මතක විදිහට මම මුලින්ම කිව්වේ ෆිසියොලොජි ලැබ් එකේදී ෆස්ට් එකේදී කිව්වා සුදු කෙල්ලෙක් හිටියා ලස්සනයි ඉතින් තරුෂා ලස්සනයි නේ. ඔව් තරුෂා ලස්සනයි මේ කිව්ව දාගන්න ඕනේ කිව්වා. ඊට පස්සේ වඩා අවුල් ගියා. නෑ මට හිටියනේ. ඒක දැන් නැතුණා. නෑ මුගේ වෙඩින්න උඩ ඉන්න. හරි. එතකොට ඊට පස්සේ මූ කිව්වා. ඉතින් ලේසි උන්නේ නෑ. මූ කාපු කටුරු ඔක්කොම ටිකක් කියන්න නැතුව ඉන්න මම ටිකක් කියන්න. ඉතින් සෑහෙන්න මූ ට්‍රයි එකක් දුන්නා. මූ හිතපු තරම් නෙමෙයි මේක පට්ට අමාරු වුණා. ඒක අපි දැක්කා ඉතින්. මූණ අතෑරියේ නෑ. මූණම අතාරින්නේ මූ හිතන්නවත් බෑ මූ කොහොම හරි එතන තමයි දවස. මූ ඔළුවට දැන් මම වැඩේ කරනවා කියලා මූ දැන් සිලෙක්ට් කරගෙන හරි. දැන් ගේම් එකක් යනවා මොකුත් පේන්නේ නැහැ. දැලක් එලලා තියෙනවා අපිට පේන්නේ නැහැ. ඉතින් ඌ වැඩේ යනවා. ඊට පස්සේ එක දවසක් ආවා තරුෂිනේ අම්මා හිටියද? අම්මා දැක්කෙත් නැහැ. ඕ මේ හරි. ඇන්ටි ඉන්නවා. මේ ඇන්ටිට මතකද දන්නේ එකපාරක් මේ ඇක්සිඩන්ට් එකක් වුණා මේ කැම්පස් මනමාලේ හම්බෙච්ච දවස බෑනව. ඉතින් මේ ඇක්සිඩන්ට් එකක් වුණා. මේ අපි ෆස්ට් ඉයර්. එතකොට කොල්ලෝ ටික සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තියෙනවා. අපි දන්නේත් නැහැ කෙල්ලන් වැඩි මොකද අපේ බැච් එකේ කොල්ලෝ 30යි කෙල්ලෝ 130යි. එහෙමනේ. එතකොට ඉතින් ගොඩාක් ගැල්ලම ඇති කියලා බලන්න තියෙනවා. ඉතින් මේ ඒක නිසා අපිට ඉතින් අපි සාමාන්‍යයෙන් කොල්ලෝ ටික යනවා. ඉතින් එහෙම කරදරයක් වුණාම අපි දන්නේ නැහැ කෙල්ලව අපි අඳුර ගන්න ගන්න. ඉතින් අපේ උන් ටිකත් නේ ලෙක්චර්ස් කට් කරගෙන ගියා. දැන් අම්මා මෙහෙම කරදරයක් කළා ගියා. විරාජ් ඒක හොඳම දේ තමයි අපේ ඇනටොමි ආපු සර්ගේ අන්තිම ලෙක්චර් එක. ඒක කට් කරන්නේ ඔක්කොම ගියා. මේ හරියට ගියා. හරි. ඊට පස්සේ දැන් අපි ගිහිල්ලා එදා ඉතින් දැන් අම්මටත් කරදරයක් වෙලා ඉතින් ඔක්කොම බලනවා මේ තරුෂිරේ අයියලාත් හිටියා. ඉතින් මේ අයියා නෑ ඔව් අයියාත් හිටියා කට්ටිය හිටියා. දැන් කට්ටියෙන් බලලා ඔක්කොම. ඊට පස්සේ දවසක් තිබ්බා ඊළඟ දවසේ එන්න ඕනේ. හැබැයි අපි කාටවත් එන්න විදියක් නැහැ. ලෙක්චර්ස් යනවා. ඉතින් කල්ලු ටිකක් කතා වුණා. එදාට එන්න විදියක් නැහැ. ඉතින් ඒක නේද අපි අද පුළුවන් ටික අපි කොල්ලු ටික කළා. හවස් වෙනකන් ඉඳලා ඉතින් ලෙක්චර්ස් උත් කට් කළානේ. කොහොම කැපකිරීමද බැච් එකක් කියුනේ. ඉතින් ඒ වගේ නෑ ඇත්තට මේක කියන්නේ අපි හැම කෙල්ලෙටම සහ කොල්ලෙටම එහෙම ඕන දෙයකදී මේ ඒ සෙට් එකම තමයි මේ ඉන්නේ අපේ බැච් එකේ කොල්ලෝ ටික. එතකොට මම ඉවර වෙනා එන්නම් කොමලකට මේ ඊට පස්සේ ඉතින් එහෙම ගියා. ඉතින් ඊළඟ දවසේ තිබ්බා එහෙම එන්න ඕනේ අවශ්‍යතාවයක්. නමුත් අපේ කොල්ලෝ කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ අපි දන්නෙත් නැහැ මොකද උනේ කියලා. ඊට පස්සේ මේ තරුෂා මේ මූ මම මයියලා ඔය අපේ සක්කුවා කෝකිලේ ඔක්කොම එක ගෲප් එකේ. එතකොට අපේ ක්ලිනිකල් ගෲප් එකේ තරුෂා ඇවිල්ලා කියනවා මෙහෙම පිරිමි ළමෙක් ඇවිල්ලා මාර උදව් කළා මට. يعني යා නැත්තම් මේ වැඩේ කරගන්න බෑ මේ ඔන්නම කතන්දරයක් කිව්වා. එතකොට දැන් තරුෂා පිට පෙන්නන්නේ එයාව මම දන්නේ නෑ. කවුද දන්නේ නෑ. එහෙම ළමෙක් අපිත් ඉතින් හිතන ඇත්තට දන්නේ නැතුව ඇති. දිරීපෑම වැඩි දන්නේ නෑනේ. ඉතින් අපිත් හිතුවා තරුෂාත් දැන් වැඩේ මීටර දන්නවා කවුද කියලා. අපිට ඉතින් කවුද ඒ ළමයා අර මේ හරි හොඳ ළමේ මට මාරු උදව් කළා අම්මගේ මේම. ඒ කියන්නේ මූ ගිහිල්ලා අර රෙජිස්ට්‍රේෂන් ඒවා කරන ඒවා බලලා රෙජිස්ට්‍රේෂන් කියන්නේ නෑ ඒ කාලේ බැන්දේ නෑ. මම කියන්නේ හොස්පිටල් එකේ තියෙන අවශ්‍ය වැඩ ටික බෙහෙත් ගන්න ටික ඔක්කොම මූ තනියෙන්. එක කොල්ලෙට්ට කියලා නෑ. එදා හරිද? එක කොල්ලෙට්ට කියලා නෑ. අපි ඔක්කොම ක්ලිනිකල් යනවා ඊළඟ දවසේ මූ නෑ. මූ ගියා කියලා කිව්වෙත් නෑ. ඒකත් කිව්වේ තරුෂට වැරදිලා කියවුණා. දිනීපෑ එදා තමයි මේ දැල හරියට දාලා තියෙන්නේ. ඉතින් එදා මම හිතන්නේ ගාන්ට දැලට ඇමුණා මාළුවා. ඊට පස්සේ ඉතින් සෑහෙන කට්ටක් කෑවා. හැබැයි මේ තරුෂත් මේ ලේසිය මුඩ මේ කැමැත්ත දුන්නේ නැහැ. මූ තදහැරියේ නැහැ. මූ සෑහෙන කට්ටක් කෑවා. ඒක අන්ඩර්ග්‍රවුන්ඩ් එකකින් යටින් තමයි වැඩ ටික කියලා තියෙන අපි දන්නේ නැහැ. ඒක ඉතින් කොහොම හරි අපි හිතුවා වැඩේ අතහැරලා දන්නේත් නැහැ. දැන් එහෙම කියලා. ඊට පස්සේ ආයෝග නිකන් බැච් එකටම තේරිච්ච දවස උනේ මට මතක විදියට අපි මැච් එක ගහපු දවසේ අපි මේ ඕගනයිස් කළේ මැච් එකක් ෆස්ට් ඉයර්. ඒකෙදි මෙන්න කපල් එක කතා කර කර ඉන්නවා පැත්තකට වෙලා. දැන් එතකන් දන්නේ නැහැ මුන් දෙන්න සෙට් කියලා. කියලාත් නැහැ අපිට. දැන් මුට කරන්න දෙයක්වත් නැහැ. දැන් chance එකෙන් ප්‍රයෝජනක් ගන්න බෑ. මෙන්න මුන් දෙන්න කතා කර කර ඉන්නවා. එතකොට තමයි බැච් එක දැනගත්තේ දැන් මුන් දෙන්න සෙට් කියලා. ඊට පස්සේ ඉතින් මූ අපිට පාටියක් එහෙම දුන්නා. එතන හිටපොය මේ
අඩපු ගොඩක් ඇඬුවා. නෑ ඉතින් හරි වාසනාවන්තයට අවස්ථාව හම්බෙලා කොහොමද? ඉතින් මේ උචිත වන්නතිය. ඉතින් මේ හරිම කෙනා හම්බුණානේ ඉතින්. ස්වභාවික වර්ණයෙන් ඇවිල්ලා උචිත වන්නතිය වුණා. දැන් පරිණාමවාදී වෙයි. හරි ඒක ඉතින් පරපුරත් එක්ක යයි. ඉතින් කොහොම හරි ඒ දෙන්නා සෙට් වුණා හැම. ඊට පස්සේ මූ හෙට සල්ලිකාරයා මූ අපිට මැක් එකෙන් අයිස්ක්‍රීම් එකක් වරන් දුන්නා. එහෙම ඒ දවස්වල ඉඳන් එහෙම ලෝස් නෑ මූ ඉනියාගේ වියදම් කරනවා. මේ ඒක නම් අම්මලා තාත්තලා කිව්වම කන්න බොන්නද අපි ගෙවල් වල ගිහිල්ලා මම හිතන්නේ අතර වෙලා ඉන්නවා කනවා බොනවා මේ කොල්ලෝ ඔක්කොම දන්නවා ඒක. අපේ ගෙවල් වල ගියා වගේ තමයි දිලීපෑ ගෙවල් වල. මේ එකෙක් ඉන්නවා ඌ තමයි මම හිතන්නේ වැරද්දකට ආවේ මේ දිලීපෑ ගෙදර. වැරදි අන්තිමට ගෙවල් හොදන්න උනා අන්තිමට ඇවිල්ලා. වැරදි විදිහක් ඉතර ගෙන්නගෙන ඒක අපරාධයක් ඒ වැඩේ නැත්තම් හරි අම්මයි තාත්තයි සෑහෙන්න අපිට මේ කන්න බොන්න දීලා තිනවා අපි පාඩම් කරනකොට ගෙදර ඉඳලා තියෙනවා සෑහෙන්න ඉඳලා තියෙනවා මේ දිලීප ඇදෙමඩ කොට ගේත් එහෙමයි කඩවතයි හැමතැනම අපි ඇවිල්ලා තියෙනවා ඉතින් කොහොම හරි ලව් ස්ටෝරි එක ওই විදිහට තමයි මම හිතන්නේ හරි ඕම තමයි වැඩේ උනේ ඊට පස්සේ එතකොට අතන්දී දෙන්න කපල් ඊට පස්සේ දෙන්න හරි ඊට පස්සේ දෙන්න සෙට් එකගෙන යනවා. ඉතින් ඇත්තටම අපි දැකපු හොඳම කපල් එකක් ඒ කියන්නේ අර උඹ මූ ගියාගෙන නෑ. ඒ කියන්නේ කිසිම රණ්ඩුවක් එහෙම කිසිම දෙයක් වෙලා නෑ. බුදුම අහිංසක කමට තමයි මේ මුන් දෙන හිටියේ. ඒ කියන්නේ එහෙම අපි දැකලා රණ්ඩු වෙනවා හිටපු ගමන් තරුෂ අඬාගෙන ගේට්ටු ඉස්සරහා ඉන්නවා මේ මූ නෑ ඒ වගේ තරුෂ හිටපු අඬාගෙන ගේට්ටු ඉස්සරහා ඉන්නවා අපි වෙන මූ දන්නේ කොහෙද දන්නේ ගියා කියලා තන් තරුෂ අඬනවා ගේට්ටු ඉස්සරහා ඊට පස්සේ අපි මුට කතා කරනවා මූ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ තරුෂත් ගන්නවා ආන්සර් කරන්නේ නැහැ හවස 5ට විතර කෝල් එකක් කරනවා අයිබන් ගත්තේ කොහෙද ඉන්නේ ගෙදර ආවා දැන් ලොකු වලියක් ගිහලා කෙල්ල මූ හොයනවා මූ ඔළුව ඇරිච්ච තේ ගියා ජනිතෝ මුන්ටත් කියනවා අපි මොකක් කරන්නද දන්නේ මූ අපේ ෆෝන් ආන්සර් අපිත් බයලා මොකද මූට පොඩි පිස්සුවක් තියෙනවනේ කොහොම මූ පොඩි එකා තමයි අපේ බැච් එකේ ඒ හැමෝම දන්නවා එතකොට පොඩි එකා වගේ එතකොට අපි ඉතින් මූ මොකක් හරි කරගෙන දන්නේ නැහනේ එහෙම වෙලාද කියලා මූ බස් එක ගෙනකලා ගෙදර ඇවිල්ලා මූ නිදි මේ ඉතින් අන්න එහෙම ඩයල් එකක් තමයි මූ මේ පොඩි එකා වගේම තමයි කැම්පස් එකේ හිටියේ දැන් මල්ලි හිටියට මූ අයියා මල්ලි වගේ මූ මල්ලි වගේ ඉන්නේ ඒ වගේ එකක් කැම්පස් එකේ තියෙනවා මූ පොඩි එකා වගේම තමයි හිටියේ ඉතින් ඒ විදිහට තමයි මේගොල්ලන්ගේ ආදර කතාව උනේ මම හිතන්නේ මම හරි මම හිතන්නේ මිස් කළේ නෑ මම දන්න ටික තමයි මේ විදිහේ තමයි දන්නේ අපි දන්න ටික කතා ඇති මේ ওই විදිහට තමයි අපි දන්න ඉතිහාසෙ ගියේ හරි ඉතින් ඒ විදිහට එකක් තමයි මේ ඉතින් කැම්පස් එකේ ෆස්ට් ඉයර් වගේනේ යාළුවනේ එතකොට නේ ෆස්ට් ප්‍රොෆ් එකේම යාළුණා ඔව් එමා එනවා එතනට මම එතනට එනවා එතකොට මේ ඒ විදිහට ලව් ස්ටෝරි එක ගියා ඉතින් දිලීපයා ගැන ගත්තොත් එහෙම මම ටිකක් අපි සීරියස් තැනකට ආවොත් දිලීපයා කියන්නේ මට පෞද්ගලිකව සහෝදරයෙක් වගේ එකෙක්ම තමයි ඒකට මට තියෙන හේතු කාරණා දෙකක් එකක් සෛද්ධාන්තිකව හේතු ටිකක් තියෙනවා සහ ප්‍රායෝගික කරුණු ටිකක් තියෙනවා සෛද්ධාන්තිකව තමයි මම ජනිත් රණවීර මූ දිලීප රණවීර එතන අපි දෙන්නගේ තියෙනවා ටිකක් ඊට පස්සේ අනිත් එක තමයි මම ආනන්දේ එතන මූ මුඩාරා එතන එතකොට නාලන්දේ මේ ඉතින් අපි හොඳ සුලෝහිතයෝ. එතකොට එහෙම අපිට තියෙනවා බැඳීම නෑ ඒක අපි මෙහෙම ගත්තේ නැතුව හොඳ නාලන්දියන් කෙනෙක් ඇත්තටම. ඒ කියන්නේ අපි සීරියස් කතා කරොත් මම දැක්ක ඇත්තට මේ කැරක්ටරිස්ටික් ලක්ෂණ තියෙන එකෙක්. එමය නම් ඒ ටික කියන්නම් මම. අනිත් එක තමයි අපි දෙන්නගේ ඉන්ඩෙක්ස් නම්බර්ස් දෙක තියෙන්නේ මම 3593 මූ 3594. අපිට එහෙම පොඩි එහෙම තියෙනවා සහෝදර බැඳීම. හරි? නේ අපි ඔක්කොම එක කෙනෙක් ගෲප් එකේ තමයි තරුෂලා මයියලා කෝගෙලලා අපි ඔක්කොම එකේ. මේ එතකොට අපි දන්නවා ඉතින් ස්ටෝරිය මුංගේ ගොඩක්. ඒක නිසා රණ්ඩු වෙනේ ඔක්කොම දන්නවා. ඒතර අන්න එහෙම සෛද්ධාන්තික කාරණාවල බැඳීම් ටිකක් අපිට තියෙනවා මට සහෝදරයෙක් විදියට දැනෙච්ච. අනිත් එක තමයි ප්‍රායෝගිකව ගත්තොත් මම ශිෂ්‍ය සංවිධානයක් මෙහෙවපු කෙනෙක්. එතකොට විශ්වවිද්‍යාලය ඇතුලේ විවිධ ක්‍රියාකාරකම් කළා. මම තනි වෙච්ච අවස්ථා තියෙනවා සටන් තියෙනවා අපි මේ මුන්ට බැනලා ඇති මම මේ හැම එකකටම වෙනම ඒ හැම අවස්ථාවකදීම මට බොහොම අවංකව කියන්න පුළුවන් මාත් එක්ක ඕනම දෙයකදී. ඒ කියන්නේ මම සමහරවිට කෑ ගහගෙන බයිනකොටත් මම මට ඉන්බොක්ස් මැසේජ් එකක් දානවා කෑ ගහන්න එපා මම එනවා කොහොමත් මම එනවනේ. ඔහොම. අන්න එහෙම මාර මට සපෝට් එකක් දීපු එකේ.
මේ එහෙම සපෝට් එකක් මට දුන්නා. හැමතැනම තිබේ. කියන්නේ මම ශිෂ්‍ය සංවිධානය බාර ගන්න කලින් ඉඳන් අපිට තිබ්බ හොස්ටල් ප්‍රශ්නයක් කොල්ලන්ගේ හොස්ටල් නැති වෙලා 12 හොස්ටල් එක නැති වෙච්ච කාලෙත් මුටත් හොස්ටල් නැහැ මටත් හොස්ටල් නැහැ. ඒතකොට අපි ඒකට මැදිහත් වුණාට පස්සෙත් ආයි මූ අන්න එහෙම එකෙක්. මූ පොඩි එකෙක් වගේ හිටියට ලොකු කැපැසිටි එකක් තියෙන එකෙක්. මූ ඉතින් අර පොඩි එකෙක් වගේ ඉන්න එක ෂේප් නිසා ඒක බේරෙන්න පුළුවන් නේ. ඒ වුණාට මුට සෑහෙන්න වැඩක් කරන්න පුළුවන්. මූ අන්න එහෙම මට මාර සපෝට් එකක් දීපෙක මම අවංකවම ඒකට රෙස්පෙක්ට් කරනවා මුට. මොකද එහෙම හරියම ප්‍රෙෂර් තිබ්බ කාලේ තිබ්බා අපේ කැම්පස් එකේ. ඒතකොට හැම දෙයකදීම මූ පිටිපස්සේ ඉඳන් මට ඒ සපෝට් එක දුන්නා. ඉතින් වෙලාවත් යනවනේ. අපි ලොකුවට මේක අදින්න දෙමු. ඉතින් කියන්න තියෙන්නේ තරුෂත් එහෙමයි. දැන් තරුෂ කෙනෙක් කියන්න බැරි වුණා. ඔව් තරුෂ ලස්සනයි. ඒක ඉතින් දන්නවනේ. හරි. ඒ වගේම තමයි තරුෂ මූව හරි ට්‍රැක් එකකට ගත්ත කියලා අපිට තේරෙනවා. මොකද මූ මේ පාන්දර 4-5 වෙනකන් ගේම් ගහපු එකේ. අම්මලා ඇන්ටි දන්නවනේ. එතකොට මූ ඒ තරම් ගේම් එකක ලෙක්චර්ස් එන්නේ නැතුව හිටපු ගමන් තරහා ගියා මූ ගන්න තව වැඩක් තමයි එක්සෑම් එකෙන් පොඩි පලියක් ගන්නවා වගේ සීන් එකක් තියෙනවා. එක්සෑම් එකට එන්නේ නැතුව ඉඳලා පොඩි බය කිරිල්ලක් කරනවා වටේ වීඩියෝම. ඔව් අන්තිමට ඒ බය කිරිල්ලක් කරන්න ඕනේ නැහැ. තරුෂ ගහන්න ට්‍රැක් එකට දැම්මා. අන්තිමට මේ පාඩම් කරනවා කියහන්කො තැන් වල කෙල්ලත් එක්ක පාඩම් කරනවා. මුට හොඳට පාඩම් කරන්න පුළුවන්. අන්නේ මහන්සිලා ඉතින් තරුෂ සෑහෙන්න මූව ගහන්න ට්‍රැක් එකේ අරන් ගියා. ඒක තරුෂට දීලා ලොකු ක්‍රෙඩිට් එකක්. ඒක නිසා දෙන්න සෑහෙන මැචින්. ඒක දෙන්න ඔව් ලොකු පවර් එකක් තියෙනවා. වැඩට එන්න ටික මම දන්නේ ඒක. ඔව් එහෙම ඒ ට්‍රැක් එකට අරගෙන තරුෂ සෑහෙන්න ඒ ලයිෆ් එක අරගෙන ආවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඔය දෙන්නද මැරි කරනවා. ඉතින් මට ලයිෆ් එක ගෙනියන විදිය ගැන ඇඩ්වයිස් එකක් දෙන්න බෑ මම මෙරිකල් නෑනේ. ඒතර කොහොමද ඔයගොල්ලෝ ඒක ගෙනියන්නේ? ඒක ඒගොල්ලෝගේ වැඩි හිටියන්ගෙන් අහගන්න ඒක. ඒක මට ඇඩ්වයිස් එකක් විතර නැහැ. මම සාමාන්‍යයෙන් දේවල් ටික කියන්නේ ඉතින් මට එහෙම අත්දැකීමක් නැති නිසා. ඉතින් ওই දෙන්නටම සුබ පතනවා. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් වෙන්න. බලාපොරොත්තු වෙන ප්‍රමාණ වලින් ළමයි හම්බ කරන්න පුළුවන් වෙන්න. ඒකට කායික මානසික ශාරීරික සත්‍ය ලැබෙන්න. ඉතින් ආයුර්වේද වෛද්‍යවරු දෙන්නම ඉතින් ඒ සියලු ශක්තිය දෙන්නට සතුටින් මැරෙන්න සුරාවටම ඉන්න පුළුවන් වෙන්න කියලා දෙන්නටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ මංගලම්.